ඊළඟ කියනවා මේ සර් කෙමිස්ට්‍රි රසායනික ගණනය ගණන්වලදී සමහර ෆිසික්ස් ගණන්වලදී පැය 2-3ක් බලලත් හදාගන්න බැරි වෙනවා. එතකොට අපි මොකද්ද කරන්නේ අපිට මේකට විසඳුමක් දෙන්නකෝ. හරි. ළමයි මේ මැත්ස් කරන අයටත් එක්කම මම කියන්නේ මේ අහන දරුවෝ සමහරට බයෝ කරන කෙනෙක් වෙන්න බෑ. ඔයාට මේ ගණනේ ගානක් හදන්න හරි ෆිසික්ස් ප්‍රශ්නයක් හදන්න හරි මැත්ස් දරුවෙක්ට කම්බයින් මැත්ස් වල පියෝ හරි ඇප්ලයිඩ් හරි ගානක් හදන්න හරි මේ පැයකින් දෙකකින් සමහරට දවසකින් බැරි වුණා කියලා ඒක අවුලක් නෑ. මම අර කියවගේ සමහර ගණන් try කරලා මොන කරුමයක්ද කියලා පොතුත් දාලා නිදාගෙන ඉන්නකොට ඒ කියන්නේ ඇඳේ නිකන් පෙරලිලා ඉන්නකොට මේක මෙහෙම හදන්න බැයිද කියලා හිතුනොත් සමහරට ඒක හරියනවා සමහරට හරියන්නේ නෑ. හැබැයි ආයාපි නැගිටලා ගිහිල්ලා හදලා කියන්නේ දැන් ඔයාලට දැන් වෙලා තියෙන්නේ බහුතරය කියලා නිදාගෙන ඉඳි හිතුනොත් මේ ගන්න මෙහෙම පුළුවන් නේද කියලා. එහෙම පුළුවන් නැති අද දැන් නිදලා කෝකටත් හෙට උදේ එහෙම හදලා බලන්න ඕනේ කියලා එනවා සිතුවිල්ලක්. හරි. ඔන්න ඕක තමයි වෙනස. ආවට මං කියන එක දන්නද? නිදාගෙන ඉඳද්දි හිතනොත් එහෙම මේ ගන්න මෙහෙම try කරොත් හරියයිද කියලා එවලේ ඇඳෙන් නැගිටලා ඉවිල්ලා ටක් ගාලා හදන්නේ උත්සාහය දෙන්න ඕනේ. අරයි පුළුවන් නැති අද නිදලා කෝකටත් හෙට උදේ ඕව හදලා බලන්න ඕනේ තමයි එහෙම කියද්දි උදේ නැගිටිද්දි අර එහෙම ගානක් තිබ්බද කියලාවත් මතක නැහැ. හදන ක්‍රමයක් තියා. ඒ කියන්නේ ඔයාලට දැන් අද මෙලෝ ගානක් හදන්න බැරුව නිදා ගන්නවා. දැන් අපිට එහෙමනම් ඒ කාලේ ගණන් ටියුට් එකේ ගණන් පහක් හදන් වෙන්න කියලා කිව්ව එකක්වත් හදන්න බැයි නම් රෑ නිදා ගන්නම් කියලා ඇඳට ගියාට නිින්ද යන්නේ නැහැ. යකෝ මට බෑනේ මේවා එකක්වත් කියලා ඒන පීඩාව හින්දා නිින්ද යන්නේ නැහැ. දැන් ඔයාලට දෙයියන්ගේ පිටින් එහෙම මොකුත් අවුල් නැහැනේ. මුළු ටියුට් එක පිටින් බැරි වුණත් හොඳට නිින්ද යනවා. වෙනදාටත් වඩා නිින්ද යනවා සමහරට දුකටත් එක්ක. හරි? එතකොට අර ඔයාලගේ ඒක මම කියන්නේ අන්නේ කමිට්මන්ට් එක තියෙන්න ඕනේ ළමයි. ඒතර භාගයක් නිින්දදී එකපාරට සමහරට හීනෙන් අර ගානට උත්තරේ මතක් කරලා ටක් ගාලා හැරලා එයා හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාලට එහෙම කිසිම අර සැප පහසුව හිතනවා වැඩි පුතා ඔයාලා. ඔච්චර මේ කාලේ විශේෂයෙන් ඒක හිතන්න එපා. තේරෙනවද මම කියන්නේ? ඒ කියන්නේ දැන් අර වැඩ කරන වෙලාවට වැඩ කරන්න. දැන්